හායි එව්රිවන්. අද අපි බලන්න යන්නේ ඇල්ටෙක් පොස් සොෆ්ට්වෙයාර් එකක් කොහොමද ඔටෝ ස්ටාර්ට් කරන්න කියලා. මුලින්ම අපි Windows key එකයි R button එකයි ප්‍රෙස් කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ බොක්ස් එකක් බලා ගන්න පුළුවන්. අපි ඒකේ ටයිප් කරනවා shell startup කියලා. ඊට පස්සේ අපි මෙන්න මේ OK බටන් එක ක්ලික් කරනවා. ඊපස්සේ අපි මෙන්න මේ වගේ ෆෝල්ඩර් එකක් ඇතුළට යනවා. අපි ඒක මිනිමයිස් කරගෙන සොෆ්ට්වෙයාර් එක කොපි කරගන්නවා. කොපි කරගත්ත එක අපි මේ ෆෝල්ඩර් එක ඇතුලේ පේස්ට් කරනවා. ඊට පස්සේ අපි මේක ක්ලෝස් කරලා රීස්ටාර්ට් කරනවා. රීස්ටාර්ට් කරාට පස්සේ අපිට අපේ සොෆ්ට්වෙයාර් එක මෙන්න මේ විදිහට බලන්න පුළුවන්. දැන් අපිට මේකෙන් බැක් වෙන්න ඕනේ. ඒ බැක් වෙන අයිකන් එකක් නැහැ. අපි F4 කියන බටන් එක ඔබලා බැක් වෙනවා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. Thank you for watching.